Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නව නේද? ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ ආයෙත් අලුත් vlog එකක් අරගෙන ඔයාලව බලන්න ආවා. ගොඩාක් දවසක් කිව්වට ඇත්තටම අවුරුද්දකට විතර පස්සේ තමයි මම මේ ඔයාලව බලන්න ආවේ. අද vlog එක ටිකක් විශේෂ වගේම enjoy කරන්න තියෙන vlog එකක්. මං ගෙදර අයත් එක්ක ගිය වෙඩින් එකක ලස්සන මෙමරීස් ටිකක් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. මුලින්ම අපි ගියේ සැලොන් එකට. මම full dressing කරන්න appointment එක දාලා තිබ්බේ යාපනයේ හන්දියේ සැලොන් එකකට. මාත් එක්ක අපේ පුංචිත් ගියා. ඒ නිසා මට එයාලත් එක්කම සැලොන් එකට යන්න පුළුවන් වුණා. ඔන්න ඉතින් මම තමයි මුලින්ම ලෑස්ති වුණේ. මම ලෑස්ති කරලා වුණාට පස්සේ තමයි අපේ පුංචිව ලෑස්ති කරන්න පටන් ගත්තේ. එයාට ලෑස්ති කරනකම් මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ තමයි මගේ අවුට්ෆිට් එක. හොඳයිද කියලා ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අපේ ගෙදර හැමෝම මේ වෙඩින් එකට යනවා. ඒ වුණාට මායි පුංචි විතරයි මේ සැලොන් එකේ අපොයින්ට්මන්ට් එකක් දාලා ඩ්‍රෙස් කරේ. අම්මයි නංගිලා දෙන්නයි එයාලා නිතරම යන ළඟ සැලොන් එකකින් තමයි ඩ්‍රෙස් කරේ. ඉතින් අපි ඩ්‍රෙස් කරලා ඉවරනාට පස්සේ අම්මලත් ඒ සැලොන් එක ළඟට ආවා. ඊට පස්සේ අපි හොටෙල් එකට ගියා. වෙඩින් එක තිබ්බේ අනුරාධපුර හෙරිටේජ් හොටෙල් එකේ. අපේ අම්මලගේ පැත්තේ කසින් කෙනෙක්ගේ තමයි මේ වෙඩින් එක. ඊළඟට බ්‍රයිට් හෝල් වෙඩින් හෝල් එකට ආවා. පෝරුවේ චාරිත්‍ර ටික පටන් ගන්නකොට 10යි ගාණක් වගේ වුණා. ඒව දකින හැම වෙලාවෙම මට නම් හිතුනේ අපේ සංස්කෘතිය තාම රැකිලා තියෙනව නේද කොච්චර මිනිස්සු දියුණු වුණත් කියලා. वीर सुईसा आमहं सदा गुण सुंदोदन नरपति कुल महिमं उदागम महामाया අද එහෙනම් මේ ආදරේ මාතෘකාවට අද පළමු අත්දැකීම ලබා දෙන පෝරුව තුලදී තමන්ගේ ආදරේ භාර්යාවට ඇඳුම් පැළඳුම් ඇඳීමට ඉතින් මේ පෝරුවේ අදි පටන් ගන්න ඇඳිල්ල අපි දැන් ජීවිත කාලය සිද්ධ කරන්න වෙනවා. मंगल मुक्त
මේ ජයමංගල ගාථා කියපු වෙලාව නම් ඇත්තටම ළමයි මටත් මතක් වුණේ මමත් ඔහොම වෙඩින් වල ජයමංගල කියපු විදිය. පෝරුවේ චාරිත්‍ර ටික ඉවරුනාට පස්සේ නම් ළමයි හැමෝම මේ ලස්සන දවසේ වීඩියෝ ෆොටෝස් ගන්න නම් අමතක කරේ නැහැ. ඔහොම ඉතින් කාලේ ගෙවිලා යනකොට ඊළඟට අපිට ලන්ච් ටයිම් එක ආවා. හැම මොහොතක්ම හරිය ලස්සනට ගෙවිලා ගියා. ලන්ච් ටයිම් ඉවරුනාට පස්සේ ඉතින් හැමෝම වගේ පටන් ගත්තේ ඩාන්ස් කරන්න. ඊළඟට සර්ප්‍රයිස් ඩාන්ස් එකකුත් ලෑස්ති කරලා තිබුණා. ඒකත් හරි ලස්සනට තිබුණා. අපි ඩාන්ස් කරලා එන්ජොයි කරලා මෙමරිස් එකතු කරගන්න අමතක කරේ නැහැ ඉතින්. ඇත්තටම වෙඩින් එකක් කියලා කියන්නේ කපල් එක්ක ලස්සනම වගේම විශේෂම දවසක්, පවුල් දෙකක් එකතු වෙන ලස්සන මොහොතක්. ඉතින් ඒ කපල් එකට මම මේ වෙලාවේ හදවතින්ම විශ් කරනවා ඒ දෙන්නගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා. ඒ වගේම ගෑනු ළමෙක් විදිහට මම මේ බ්ලොග් එක බලන නංගිලාට අක්කලාට පුංචි පණිවිඩයක් කියන්නද. මට හිතුන විදිහට අපි හැමෝම අම්මා තාත්තා ගෙදර අය එක්ක ඉන්න තියෙන කාලේ හරිම අඩුයි වගේම ගොඩාක් වටින කාලයක්. ඒ අපේ ජීවිතවල කොච්චර වෙනස්කම් ආවත් ඒ කාලේ නම් ආපහු ගන්න බෑ. ඒ විදිහට ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලා තැන් තැන් වලට වෙලා ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ෆෝන් එකට එකතු වෙලා ඉන්නවනම් දැන්ම ඒක නවත්තන්න. මොකද අපිට ලැබෙන හැම මොහොතක්ම යාලා එක්ක සතුටින් ගත කරන්න. ඒවා තමයි ඔයාලට මැරි කරලා ගියාට පස්සේ කවදම හරි ජීවිතේ ලස්සන මතක විදිහට ඉතුරු වෙන්නේ. ඉතින් මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි වගේම කොට දවසකට පස්සේ අරගෙන ආපු මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් ලස්සන බ්ලොග් එකකින් ඔයාලව බලන්න එනකන් හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. බුදු සරණයි. ගිහින් එන්නම්. හැමෝටම ආදරේ. බයි බයි.